මෙහි දැක්වෙන්නේ ෆ්ලාෂ ඉන්දියා ටැම්පින් මැෂින් භාවිතා කරමින් දුම්රිය මාර්ගය පැක් කරගන්නා ආකාරයයි. ෆ්ලාෂ මැසින්ස් ඕස්ට්‍රේලියාව තමයි මේ සමාගම පිහිටලා තියෙන්නේ. නමුත් ඔවුන්ගේ ශාඛාවක් ප්ලාස ඉන්දියා ලෙස ඉන්දියාවේ පිහිටලා තියෙනවා. එයින් ඉන්දියාවේ තත්ත්වයන්ට ගැලපෙන පරිදි ඔවුන් අදාළ මැෂින් නිපදවනවා. ෆ්ලාෂ ඉන්දියා සමාගම 1965 පිහිටුවා තිබෙන අතර එම සමාගම ඉන්දියාවට මෙන්ම බංගලාදේශයට සහ මියන්මාරයටද විවිධ වර්ගයේ ටැම්පින් මැෂින් මෙන්ම වෙනත් දුම්රිය මාර්ග නඩත්තුවට අදාළ මැෂින්ද නිපදවනවා. ටැම්පින් මැෂින් එකක් කියන්නේ මොකක්ද? ටැම්පින් මැෂින් එකක් කියන්නේ රේල්වේ ස්ලීපර්ස් යට තියෙන බැලස්ට් ගල් කම්පැක්ට් කරලා ට්‍රැක් ලෙවල් එක, ට්‍රැක් එකේ ඇලයින්මන්ට් එක, ට්‍රැක් එකේ ස්ටැබිලිටි එක හොඳට මේන්ටේන් කරන මැෂින් එකක්. ප්ලාස ඉන්දියා ටැම්පින් මැෂින් වර්ග හදන යන්ත්‍ර කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි ප්ලේන් ට්‍රැක් ටැම්පින් මැෂින්. ඒක ඍජු ට්‍රැක් වලට කන්ටිනියුස් ටැම්පින් කරගන්න පුළුවන්. දෙවෙනි එක තමයි පොයින්ට් ඇන්ඩ් ක්‍රොසින් ටැම්පින් මැෂින්. මේක ජන්ක්ෂන් හා ක්‍රොසින් වගේ කම්ප්ලෙක්ස් ඒරියා වලට. තුන්වෙනි වර්ගය තමයි මල්ටිපර්පස් ටැම්පින් මැෂින්. මේකෙදි ටැම්පින්, ලිෆ්ටින්, ලයිනින් එකම මැෂින් එකෙන් සිදු කරනවා. ප්‍රධාන ක්‍රම තුනක් තියෙනවා. මුල්ම එක තමයි ට්‍රැක් ගියෝමෙට්‍රි මෙෂර් කරනවා. ඉස්සෙල්ලාම කරන්නේ ට්‍රැක් ගියෝමෙට්‍රි එක මෙෂර් කරනවා. ඊට පස්සේ රේල් ට්‍රැක් එක ලිෆ්ට් ඇන්ඩ් අලයින් කරනවා. ඊට පස්සේ වයිබ්‍රේටින් ටැම්පින් ටූල්ස් බැලස්ට් ඇතුළට යවලා කම්පැක්ට්